හායි හැමෝටම. ඉතින් අද පොඩ්ඩක් සයික්ලින් වලින් ටිකක් වෙනස් ගමනක් යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද ඉඳන් පොඩි බ්ලොග් සීරීස් එකක්. ඓතිහාසික උරුමය සොයා. හරි. එතකොට travel with road runner එක මම පටන් ගන්නවා අද ඉඳන් ලංකාවේ ඉතිහාසය පොඩ්ඩක් ඕගලන්ට දෙන්න වීඩියෝ ටිකක් විදියට. හරි. එතකොට මේකේ අද පළවෙනි අදියර ආට මම ආවේ ලංකාවේ තිබ්බ ශ්‍රේෂ්ඨම රාජධානියකට. හරි. මොකද්ද බලන්න. ඉතින් මොකද රාජධානිය කියලා මේ වටපිටාවේ පේන විදියට. හරි. මේ තියෙන්නේ නේ රාජධානිය. හරි. ඒ රාජධානිය තමයි ඔයගොල්ලෝ කවුරුත් දන්න හැබැයි වැඩි කාලයක් තියන්න උන්නේ නැති නැත්නම් වැඩි කාලයක් පැවතුන්නේ නැති සීතාවක රාජධානිය. හරි. මේක තමයි සීතාවක රාජධානිය. මේක තියෙන්නේ අවිස්සාවේල්ලෙන් පොඩ්ඩක් මෙහා කිලෝමීටර් 2ක් 3ක් විතර වෙන්න. අවිස්සාවේල්ලේ ඉඳන් 3ක් වගේ වෙන්න තියෙන්නේ. ඕනකට මේකට එන්න පුළුවන් නොමිලේ ප්‍රවේශ වීම සහ ඉතින් පුරාවස්තු කොල්ල කන්න නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. හරි. ඒතරොන්න මමත් ආවේ විදියට මේ හරි. ඒතර අපි ඇවිල්ලා තියෙන්නේ මේ සීතාව රාජධානියේ මාලිගාව කියන ප්‍රදේශයට. අපි යන් ඒකේ නටබුන් ටික බලන්න. හරි. මම දැන් යන ගමන් ඔයගලන්ට විස්තර කරන්නම් මොකද්ද මේ සීතාව රාජධානිය කියන්නේ කියලා. හරි. අපි යන්කෝ ඉස්සෙල්ලා මේකේ තියෙන මේක බලන්න මොකද්ද මේ මේගොල්ලෝ දීලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් බලන්න මොකද්ද කියලා තියෙන්නේ. හරි. හරි. මම ඔයගලන්ට පෙන්නන්න මේ පැත්තෙන් මේකේ තියෙනවා ඕලන්ද බලකුටුව සහ සීතාවක මාලිගා භූමිය. හරි. මායාදුන රජු විසින් 1534 දී ඉදි කරන සීතාවක නගරය පළමු සීතාව ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානය ලෙසද රාජසිංහ රජ සමයේදී නගරය ලෙසද පැවතුණි. හරි. දැන් මායාදුන්නේ සහ රාජසිංහ ගැන කවුද කියලා මම විස්තර ගන්න ඕගලන්ට. රාජමාලිගයේ පිහිටා තිබෙන්නේ බණ්ඩාරවත්ත නමින් හමුවන මෙම ස්ථානයේ බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. කියන්නේ පුරාවිද්‍යාඥයෝ විස්තර කරලා තියෙන නැත්නම් ඒගොල්ලෝ හොයාගෙන තියෙන විදිහට මේ බණ්ඩාරවත්ත කියන මේ ඉන්න දැන් මම ඉන්න ප්‍රදේශය තමයි මේ මාලිගාව තිබ්බයි කියලා සැලකෙන්නේ. හරි. ඒතකොට තියෙනවා මේ මාලිගාවෙන් යටබුන් නිසක ලෙස හඳුනා ගැනීම අසීරු නමුත් පැරණි සීතාවක නගරයේ අයත්තේ සිටියෙහි නෂ්ටාවශේෂ මේ භූමිය ආශ්‍රිතව වේ. ඒ කියන්නේ දැන් අර රාජමාලිගා හරියටම මේකයි කියලා කියන්න බෑ. නමුත් ඒකට අදාළ දේවල් තිබිලා තියෙනවා. රජමාලිගයේ දොරටුව පවුරු ඇතුළු සෙසු නගරාංග ලන්දේසීන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදැයි වාර්තා වී තිබේ. හරි. කියන්නේ මේගොල්ලෝ පස්සේ කාලෙක ලන්දේසීන් මේවා හැදුවයි කියලා වාර්තා වෙනවා. ඊළඟට මෙම ස්ථානයේ දකුණු දිශාවේ ඇති බලකොටුව ලන්දේසීන් විසින් ඉදි කරන ලද්දේයි 1675 දී කියන්නේ මේ ලන්දේසීන් මේගොල්ලන්ට පස්සේ කියන්නේ මේ මායදුන රජතුමාට පස්සේ දැන් මායදුනේ රජතුමා සහ සීතාවකට හිටිය පෘතුගීසි කාරණේ. ඒතොර ඒගොල්ලන්ට පස්සේනේ ලන්දේසීන් නා. ඒතොර සීතාව රාජධානිය පරිහානිය පස්සේ මම රාජධානි පරිහානිය ගැන ඕගලන්ට කියන්නම්. රාජසිංහගේ සොහන ගාවට ගිහිල්ලා. හරි. දැන් මෙතන මම කතා කරන්නේ රාජධානිය නැගීම ගැන පමණයි. හරි. එතකොට එන්නේ පස්සේ ඊගෙන සීතාව රාජධානියෙන් විනාශ වුණාට පස්සේ ලන්දේසීන් මේ ප්‍රදේශයේ ඒගොල්ලන්ගේ බලකුටුවක් ඉදි කරලා තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා මේ ස්ථානයේ තිබූ රජමාලිගයේ රයත් ගල් උපයෝගී කරගන්නට ඇත්තයි. කියන්නේ රජමාලිගයේ තිබ්බ ගල් ටික අරන් ඒගොල්ලෝ බලකුටුව හදලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්න පුළුවන්. හරි. ඊළඟට ආයි තියෙනවා කොටුවේ මුඩු 4හි අටලු හෙවත් බැස්ටීන් 4 රික්ලොෆ් ලූසියා කොළඹ සහ ගාල්ල යන නම් වලින් පුරාණයේ හඳුන්වන ලද අතර එක් අටල්ලේ විශාල කාලතුවක්කු දෙක බැගින් විය. කොටුව මැද්දේ ඇති විශාල සිවුරස් බංකරයේ සහල් මස් ලුණු බ්‍රැන්ඩි වෙඩි බෙහෙත් තුවක්කුණ්ඩ ඇතුළු ආයුධ ආම්පන සහ සීනු තැන්පත් කර තිබෙනවා. දැන් මේ අපි ලන්දේසි බලකොටුවට යන්න පුළුවන් නම් යන්න. හරි. යන්න පුළුවන් නම් මම එක්ක ගිහිල්ලා පෙන්නන්නම් මොකක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ ආරක්ෂකයන් වූයේ මේ බංකරයට ඉහළින් වූ කාලතුවක්කු 4ක් සහිත මුර කුටියයි. කියන්නේ මේගොල්ලෝ මුර කුටිය තමයි මේ ආරක්ෂකවරු ඉඳලා තියෙන්නේ. ඊළඟට තියෙනවා කොටුවේ නිර්තිදිගේ කොටසේ ජලය සපයා ගැනීම සඳහා තැනූ ලිදක් වේ. කොටුව ඉදිකිරීමෙන් වසර 10කට ඉක්බිතීමේ අත්හැරන දමන අතර පසු කාලයේ බ්‍රිතාන්‍යයන් විසින් ටික කරක් ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ලෙස සීතාව කොටුව යොදා ගන්න ලදී. කියන්නේ මේ තියෙන්නේ. හරි. ඒතකොට මේ තියෙන්නේ මේ සීතාව ප්‍රදේශයේ ඒගොල්ලෝ කියන්නේ සීතාව ප්‍රදේශයේ කොයි විදිහටද මේගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ කියන එක. හරි. ඒතකොට මම මීට මේ යන්න කතාව කියාගෙන මේවා ටික බලන්න. හරි. එතකොට මේ සීතාවක මොකක්ද මේ සීතාවක? මම මෙතන ඉඳන් කියන්න පොඩි අවුගතියක් තියෙනවා කමන්නේ. කියන්න මේ සීතාවක නැත්තම් මේ සීතාවක රාජධානියට ආරම්භක නැත්තම් මුල් අවස්ථාව හැදෙන්නේ මායාදුන්නේ රජතුමාගේ. හරි. මායාදුන්නේ රජතුමා කියන්නේ කවුද? මායාදුන්නේ රජතුමා කියන්නේ
කෝට්ටේ රජ කරපු 6 වෙනි විජේබාහුගේ 3 වෙනි පුතා. හරි. මොකක්ද ඒ කතාව? දැන් කොහොමද කෝට්ටේ හිටිය කෙනෙක් සීතාවකට ආවේ? දැන් මේක ඉතින් ඔයගොල්ලෝ දන්නේ වෙන්න බෑ. හරි. මේක වෙන්නේ මෙහෙමයි. මගේ මේ දඩු මොඩ එහෙම නැත්නම් රෝඩ් රන නැවත උන්නතනේ. හරි. මම පේනවනේ. හරි. වාසිකේ නවත්තලා තියෙන්නේ. යා වෙතන නවත්තලා තමයි මම දැන් යන්න හදන්නේ මාලිගාව උඩ. එතකොට මේ 6 වෙනි විජේබාහු සහ මේ සීතාව රාජධානිය අතර තියෙන සම්බන්ධය මොකක්ද? හරි. මෙහෙම පටන් ගන්නවා. ඔය 6 වෙනි විජේබාහුව මරන්න සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා පුතාලා 3 දෙනා අතරේ. හරි. පුතා 3 දෙනා තමයි බූණේක හත්වන බූණේක බාහු ඊළඟට රයිගම් බණ්ඩාර සහ අපේ මායා දුන්නේ. එතකොට මේ අතරින් බාලය වුණේ මායා දුන්නේ. ඒ වගේම මේ 3 දෙනා අතරින් නිර්භීතම කෙනා වුණේ මායා දුන්නේ. එතකොට මේ ටික මෙහෙම වෙද්දි මායාදු එනේ රජකුමාරු අරුව අතර මේ රජකුමාරුවෝ 3 දෙනා එකතු වෙලා එයාගේ කියන්නේ මේ 6 වෙනි විජයබාහු රජතුමාගේ දෙවෙනි බිසවගේ පුතාට රජකම දෙන්න හදන හින්දා මේ 3 දෙනා එකතු වෙලා මොකද කළේ? තාත්තව ඝාතනය කළා. ඒක තමයි විජයබාහු කොල්ලේ කියන්නේ. එතකොට ඔන්න එතනින් පස්සේ මේ කෝට්ටේ රාජධානිය ප්‍රධාන කොටස් 3කට බෙදෙනවා. හරි. එතකොට ඒ 1521 බෙදුණු බෙදිල්ල තමයි කෝට්ටේ රයිගම සහ සීතාව කියන්නේ. හරි. ඒතර දැන් මේ සීතාව කියන්නේ මේ පොඩි ප්‍රදේශයක් නෙමෙයි. හරි. මම සීතාවගේ ප්‍රදේශේ ඔයගොල්ලන්ට මැප් එකෙන් පෙන්නන්නම්. හරි. එතකොට මේ කියන සිද්ධිය 1521 බෙදිලා අපි අනිත් දෙක ගැන කතා නොකර අපි සීතාවක රාජධානිය ගැන කතා කරමු. ඒතර 1534 දී මේ අර බෝඩ් එකේ තිබ්බ විදිහට මායාදුන් රජතුමා මේ සීතාවක නගරය ගොඩනගනවා. හරි. ඒතර මේක ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් විතරයි. මුකුත් මේ රාජධානියක් නෙමෙයි. හරි. දැන් මම ආපු ගමක සීතාවක රාජධානිය බලන්න ආවේ කියලා. හරි. මොකද්ද මේ රාජධානියක් උනේ කොහොමද? මේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක්. හරි. ඒක තමයි මීට කියන්න. ඒතර මුලින්ම මායාදුන් රජතුමා පෘතුගීසීන්ට විරුද්ධව නැත්තම් يعني සීතාව පිටව ගත්තට පස්සේ පෘතුගීසීන්ට විරුද්ධව සහ කෝට්ටේට විරුද්ධව ගොඩක් කැරලි එහෙම හදන් කැරලි එහෙම ඇති කළා. කියන්නේ ආක්‍රමණ කීපයක් කළා කෝට්ටේට විරුද්ධව. හරි. ඒතර මේ දේවල් සැලසුම් කරන්න ඒගොල්ලෝ යොදාගත්ත තැය යොදාගත්ත මධ්‍යස්ථානයේ උනේ මෙන්න මේ ප්‍රදේශය. හරි. පේනවාදී ප්‍රදේශය කොහොමද කියලා. මෙන්න මේ ප්‍රදේශය තමයි එයාගේ සටන් උපක්‍රම නැත්නම් එයාගේ සටන් සංවිධානය කරන්න යොදාගත්ත තැන. හරි. ඒතකොට ඔන්න කෝට්ටෙත් එක්ක කිහිප වතාවකම එයාගේ මෙයා රණ්ඩු දා ගන්නවා කෝට්ටෙත් එක්ක. හරි. ඒතකොට පළවෙනි අවස්ථාවල් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මෙයා පෘතුගීසීන්ට විරුද්ධව ඉස්සෙල්ලා ප්‍රශ්න දාගත්තා. මොකද මේ පෘතුගීසි විරෝධී කෙනෙක්. හරි. එතකොට ඔය අතරින්ම තමයි පෘතුගීසි දැන් පෘතුගීසීන් කෝට්ටේට ගොඩාක් එගිලි ගන්න පටන් ගත්තාම කෝට්ටේ ප්‍රදේශයේ හිටපු බෞද්ධ ජනතාව සහ භික්ෂුන් වහන්සේලා එහෙන් මිදිලා මේ සීතාව රාජධානියට එන්න පටන් ගත්තා. හරි. ඒතර ඔන්නෝක තමයි උනේ. ඕකෙද්දි මේකේ වාසය ගත්ත මායාදුන්නේ කරපු වැඩේ පුළුවන් තරම් පෘතුගීසීන්ට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්තා. සහ බූණේක බාහුට විරුද්ධව. හරි. හැබැයි කවදාක බූණේක බාහු මල්ලිව මරවන්න වැඩ කළේ නෑ. මල්ලිව බේර ගන්න තමයි වැඩ කළේ. හැබැයි මල්ලිව ඈත් කරලා තියන්නේ. මොකද මෙයා බය වුණා මල්ලිට. හරි. එතකොට දැන් ඕක කොහොම වෙද්දි දැන් අපිට සීතාව රයිසින් ගන්න ඕනේ. හරි. ඇයි දැන් මම මේ මායාදුන්නේ ගැනම කියවන්නේ? දැන් අපිට ඕනේ සීතාව රයිසින් නැත්නම් මේ සීතාව රාජධානිය ගොඩනැගුණු විදිය. නේ? වෙන ප්‍රශ්නයක් එන ඕගොල්ලන්ට. ඉතින් මම මේකට උත්තරේ දෙන්නම්. මායාදුන්නගේ පුතා තමයි මේ සීතාවක රාජසිංහ කියන්නේ. නැත්නම් ටිකිරි හොරු කියන්නේ. හරි. ඒතර මෙයා පොඩි කාලේ දැම්ම තාත්තා වගේම නසරානි කෙනෙක්. හරි. එතකොට එයා 1555 දී තාත්තා කියන්නේ එයා ටිකක් ලොකු වෙලා 1555 දී තමයි තාත්තගේ සේනාවට බැදෙන්නේ. හරි. ඒතර එතන ඉඳන් තාත්තට ගොඩක් ලොකු හයියක් වුණා මේ පෘතුගීසීන්ට විරුද්ධව සටන් ටික සිද්ධ කරද්දි. හරි. ඒතර මේ සීතාව රාජසිංහ ගැන කතා කරන්න තියෙන හොඳම කතාව තමයි මේ මුල්ලේරියා සටන. හරි. මොකද මුල්ලේරියා සටන පොඩ උඩට යන්න. හරි. ටිකක් අවුයි. යංගු බානේ කමන්නේ. මෙතන මම කියන්නම්. හරි. ඒතර මේ 1562 දී සිද්ධ වෙනවා සටනක් මුල්ලේරියා ප්‍රදේශයේදී. හරි. ඔන්නෝක තමයි අපි මුල්ලේරියා සටන කියලා හඳුන්වන්නේ. එතකොට මේ සිද්ධිය ගැන ගත්තොත් ඉගෙන අර පෘතුගීසීන්ගේ බලය කෝට්ටේ රාජධානිය තුල ටිකක් උච්චතම වෙමින් තිබ්බ අවස්ථාවක් තමයි මේ 1560 ගණන් කියන්නේ. එතකොට රාජසිංහ රජතුමාට තමයි මායාදුන්නට ඕන වුණා පෘතුගීසීන්ව මේ ලංකාවෙන් අයින් කළාම දාන්න. හරි. හැබැයි ඉතින් ඒක හිතෙන් තරම් අමාරු නෑ. ඒ හිතන ලේසි නෑ අමාරුයි. හරි. ඒකින්ද මේගොල්ලෝ කරපු දේ කෝට්ටේ රාජධානියට සහ කෝට්ටේ බලකොටුවට කියන්නේ සේනා දෙකක් අරන් ගිහිල්ලා ගහන්න පටන් ගත්තා. ඒතර ඔන්නෝම ඕකෙන් එහෙම යද්දි
පෘතුගීසීනුත් ඒගොල්ලන්ට විරුද්ධව සේනාවල් ලිව්වා. ඒතර ඔන්න ඔයගේ එක සේනාවල් දෙකයි. කියන්නේ එක මේ පැත්තෙන් සීතාව රාජසිංහ රජතුමා මෙහෙවපු සේනාව සහ අර පැත්තෙන් අපොන්සු පෙරේරාද ලසර්දා කියන පෘතුගීසි කපිතාන්වරයා මෙහෙවපු සේනාව 1562 දී මුල්ලේරියා කියන ප්‍රදේශයේදී එකිනෙකට හමු වෙනවා. හරි. ෆේස් ටු ෆේස් ගහ ගන්න හදන්නේ. හරි. ඒතර ඔන්න ඕකෙන් දකුණු ආසියාවේදී පෘතුගීසීන් ලැබපු ඉහළම පරාජය සනිටුහන් කරනවා මේ මුල්ලේරියා සටන. හරි. 1562 දී සිද්ධ වෙච්ච. ඔකේ 1600ක් විතර මැරුණා කියලා කියනවා පෘතුගීසි සේනාවෙන් 125ක් විතර දිවි බේරගත්තා කියලා කියනවා. හරි. ඔන්නතරම කතාව 1562. ඒතර ඔන්න ඔතනින් තමයි මේ සීතාව රාජසිංහ ගේ රණශූරත්වය පොඩ්ඩක් විද්‍යාමාන වෙන්නේ අපිට. කියන්නේ එයා කොයි වගේ කෙනෙක්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන් ඔන්න ඔය සරණෙන් පස්සේ. හරි. ඒතර ඔන්න කාලයක් යද්දී මායදුන් රජතුමත් පොඩ්ඩක් වයසට යනවා. ඒතර වයසට ගිහිල්ලා එයා මැරෙනවා. සහ සීතාව රාජසිංහ එයාම මැරුවා කියලා කියනවා. නමුත් වයසට ගිහිල්ලා ඇත්තටම මැරුණා කියලා මතයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔතනින් පස්සේ 1581 දී නැත්නම් 80 මැද හරිය කියලා කියනවා. 1580 මැද හරියේදී සීතාව රාජසිංහට මේ සීතාවක කියන ප්‍රදේශය අයිති වෙනවා. හරි. මේ සීතාව රාජසිංහ කියන්නේ එයාගේ නම ඇත්තටම පළමුවට කියන්නේ එයාගේ නම රාජසිංහ. හරි. දැන් අපි රජවරුන් නම් කිරීමේ අනුපිළිවෙලට එයාව පළවෙනි රාජසිංහ කියලා හඳුන්වනවා. සහ එයාගේ ප්‍රදේශයේ නමත් එක්ක එයා භාවිතා කරන නම තමයි සීතාවක රාජසිංහ. හරි. ඒතර මේ සීතාවක රාජසිංහ රජු බවට පත් වෙන මේ සීතාවක ප්‍රදේශයේ 1581 දී 80 මැද. හරි. ඒතර ඔය දන්නේ නැති අර මේ පෙරාදෙනියේ විරසුන්දර බණ්ඩාරෝ එහෙම යොදාගෙන කල්ලියද්දේ බණ්ඩාරගේ යටතේ තිබු මහනුවර රාජධානියත් මෙයා අල්ල ගන්නවා 1981 වෙද්දි. හරි. ඒතකොට දැන් මම ඔයාලට සිතියමට මේ මෙතනින් සීතිමක් ඔයගලන්ට පෙන්නන්නම්. බලන්න මේ සීතාව කියන ප්‍රදේශයේ 1981 දී තිබ්බ තත්ත්වය. හරි. ඔය වෙද්දි 1981 වෙද්දි කෝට්ටේ කියන ප්‍රදේශයේ ගැන කෝට්ටේට අයිති වෙලා තිබ්බ දේවල් මෙයා අරන් තිබ්බේ ටිකයි බොහොම ටිකයි. රයිගම් ප්‍රදේශයේ මෙයාට අයිති වෙලා තිබ්බේ නෑ. හැබැයි මහනුවර තනි කෑල්ලම අයිති වෙලා තිබ්බා. හරි. ඔන්න එතනින් පස්සේ ටිකක් කල් යද්දි රයිගම් බණ්ඩාර මැරෙනවා රයිගම් ප්‍රදේශයේ. නැත්නම් එයාගේ මහප්පා මැරෙනවා රයිගම් ප්‍රදේශයේ ඉන්නේ. එතකොට මෙයා කරපු වැඩේ ඒ රයිගම් බණ්ඩාර අයත් රයිගම කියන ප්‍රදේශයත් ටක් ගාලා සීතාවකට ඇද ගන්නවා. හරි. ඔන්න දැන් පොඩ්ඩක් බලය සම්පන්න කියන්නේ බලය හොදටම වැඩි වෙන කාලේ මේ සීතාවකගේ සීතාව රාජසිංහ ඊට පස්සේ කරපු වැඩේ පෘතුගීසින්ට ගහලා 1582 වගේ වෙද්දි ලංකාවේ ලංකාවේට අයිති කියන පෘතුගීසින්ට අයිති වෙලා තිබ්බ සහ කෝට්ටේට අයිති වෙලා තිබ්බ කෝට්ටේ බලකොටුව සහ කෝට්ටේ රාජධානිය හැර ඉතුරු සියලුම ප්‍රදේශ අල්ල ගන්නවා මේ සීතාවක රාජසිංහ. බලන්න එයාගේ පවර්ෆුල් එක කොහොමද කියලා. දැන් අපි ඕ වගේ දන්න හොදම පාලකයෙක් කියන ඔය වගේ විශිෂ්ටම දෙයක් කරපු පාලකයා තමයි මේ මෑත ඉතිහාසයේ ඉන්න දෙවන රාජසිංහ. හරි. ඒතර මෙයා තමයි පළවෙනි රාජසිංහ. හරි. මෙයාගේ අයියා නෙවෙයි ඈ. හරි. ඒතර මේ රාජධානි දෙකක දෙන්නේ. හරි. මේ සීතාවක රාජසිංහගේ බලන්න මේ ඒ ටික කාලයකට හරි යටත් කරගත්ත මේ සිටිය මේ ඔයගලන්ට පේනවා ඇති ලංකාවේ තිබ්බ විශාලතම රාජධානියක් තමයි මෙයා පාලනය කරලා තියෙන ටික කාලයක් වුණා. හරි. මේ සීතාවක රාජසිංහ පාලනය කරලා තියෙන්නේ ලේසි පහසු රාජධානියක් නෙවෙයි ටිකක් ලොකු රාජධානියක්. හරි. එතකොට 1587 දී මෙයා මේ සීතාවක රාජසිංහ හරි ඉදිරිය මං කියන්න මේ අපි රාජධානිය බලන්න යන ගමන් නැත්නම් කම්මැලි. හරි. අපි යන් කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඔයගලන්ට පේනවා ඇති පිටිපස්සේ ගැම්මාගේ පිටිපස්සෙන් තියෙන දේවල් අන්ද යන ගමන් ඉන්න එක බලන්න. හරි. ටිකක් අවුවයි. ඔන්න අපි යනවා මේ ඔයගලන්ට පේනවා ඇති ගල්වල විශේෂත්වයේ ඒ කාලේ හදපු ගල්වල. හරි. බලන්න හොඳට සෙලිබිනක් නැහැ. හරි. ගල් පඩි තමයි තියෙන්නේ. හරි. ඔන්න නෝ මේ තියෙන්නේ රාජමාලිගා භූමිය. හරිද? මේ රාජමාලිගා භූමිය කියලා අපේ පුරාවිද්‍යාඥයෝ නිර්ණය කරපු තැන තමයි මේ තියෙන්නේ. හරි. ඒතර මේ කෑලි කෑලි කපලා එහෙමත් තියෙනවා. ඉගෙන බලවල් කපලා එහෙමත් තියෙනවා. අපි යම් පොඩ්ඩක් බලන්න මොනවද කරලා තියෙන්නේ කියලා. හරි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හරි. මේක ඇති පොඩ්ඩක් ඉන්නවනේ මේක මේ විස්තරයක් ඇති. බලමු අපි ඒකත් ගිහිල්ලා.
ඕගොල්ලන්ට පේනවද දැන් මේ තියෙන්නේ මාලිගාවේ එක තැනක් වෙන දිග මේ තනි මාලිගාවම නෙමෙයි ඉතින් හරි මේ බෑ මෙහෙම බෙදලා තියෙනවා අපි යන් තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා බලන්න හරි ඔන්න හෙවනකට ආවයි ඉතින් මේ සීතාව රාජධානිය නැගීම ගැන කතා කළොත් කියන්නේ මේ සීතාව රාජධානිය කොහොමද දියුන්නේ කියන කතා කළොත් අර පළවෙනි එක තමයි මෙයා සීතාව රාජධානියේ රණශූරත්වයේ හින්දා එයා දිනාගත්තු දේවල්. හරි මොනවද දිනාගත්තු දේවල්? තමයි කෝට්ටේ එක සටන් කරලා කෝට්ටේට රාජධානියට ඈත තිබ්බ ප්‍රදේශ ගොඩක් මෙයා සීතාවකට ඇදගත්තා. අංක 2 රයිගම් බණ්ඩාරගේ මරණයෙන් පස්සේ රයිගම් බණ්ඩාර ආයත් වෙච්ච රයිගම් රාජධානියත් මෙයා අල්ල ගන්නවා. 3 හරි 3 තමයි මෙයාට ලැබෙනවා දළදා වහන්සේගේ හිමිකාරීත්වය. හරි මොකක්ද ඒ කියන්නේ? ලංකාවේ රජ වෙන්න නම් ළමයි ඕන කෙනෙක්ට හරි එන ඕන රජෙක්ට දේවල් දෙකක් තියෙන්න ඕන. මොනවද තියෙන්නේ? පළවෙනි එක තමයි එයා සතු දළදා වහන්සේ එයාගේ බාරකාරීත්වයේ කියන්නේ දළදා වහන්සේගේ බාරකාරීත්වය එයා සතු තියෙන්න ඕන. අංක 2 එයා බෞද්ධ රජෙනෙක් වෙන්න ඕනේ. හරි. ඒතර මෙතෙන්දී අර ඕගොල්ලන් දන්නේ නැති ඕගොල්ලෝ ධර්මපාල කුමාරයා කවුද? හතන බුවනික බවුගේ මුණුබුරා. මෙයාව පෘතුගීසීන් එකතු වෙලා එයාව බෞද්ධිස්ම කළා එයාව ඉතුණු බැතිමෙරික් බවට පත් කළා. ඒතකොට එයා බෞද්ධ රජ කෙනෙක් නෙමෙයි. ඒතකොට ඔන්න එයාව ධර්මපාල කියලා කෝට්ටේ රාජධානිය රජ කළාට එයා බෞද්ධ කෙනෙක් නොවන හින්දා හාමුදුරුවෝ කරපු වැඩේ කෝට්ටේ රාජධානිය සතුව තිබ්බ දළදා වහන්සේ අරන් ගිහලා ළඟම රාජධානිය වෙච්ච ආරක්ෂක රාජධානිය වෙච්ච සීතාවකට බාර දුන්නා. ඒතකොට ඔන්න සීතාව රාජසිංහට හොඳ ඉඩම් ප්‍රමාණිකුත් තියෙනවා. දළදා වහන්සේත් තියෙනවා. එයා බෞද්ධයෙක්. ඔන්න හේතු තුනයි. ඊළඟට මේ සීතාව රාජධානිය නැගී එන්න. හරි නැගී එන්න තවත් හේතුවක් උනේ මේ තාත්තයි පුතයි දෙන්නම දක්ෂයෝ. හරි තාත්තයි පුතයි දෙන්නම රණශූරයෝ. ඒක හින්දා මේ සීතාව රාජධානිය නැගීගෙන ආවා කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරි ඊළඟ තමයි ඉතින් මේ සීතාව රාජධානියේ දියුණුවට හරි අර කිව්වා වගේ මේ තාත්තයි පුතයි දෙන්නම ගොඩක් රණශූරයෝ. ඊළඟට මේ රාජධානිය සතු දළදා වහන්සේ අර මං කිව්වා දළදා වහන්සේ සතු වුණා. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට අපි හඳුන්වන්න පුළුවන් මේ රජවරු දෙන්නම එහෙම නැත්නම් මේ කවුද මායාදුනි සහ සීතාව රජවරු දෙන්නම පෘථුවිසි විරෝධී රජවරු. හරි. ඒතර ඔන්නෝකත් මහජනයාගේ සහ භික්ෂුන් වහන්සේලාගේ අවධානය කෝට්ටෙන් ගිලිහිලා සීතාවට ලැබෙන්න හේතු වුණා. ඊළඟට හතරවෙනි එක තමයි අර මේ හතරවෙනි එක තමයි රයිගම් බණ්ඩාරගෙන් පස්සේ රයිගම් රාජධානිය සහ කෝට්ටේ සමහර ප්‍රදේශ ඇදගත් එක. ඊළඟට අන්තිම එක කෝට්ටේ පරිහානියට යෑම. කොහොමද මේ කෝට්ටේ පරිහානියට යෑම කියන එක සීතාව රාජධානියේ දියුණුවට වැදගත් උනේ. හරි මේක තමයි මෙහෙම උනේ. කෝට්ටේ රාජ්‍ය පරිහානියට ගියා දළදා වහන්සේ නැති වුනහම ඊළඟට කෝට්ටේට ආйти තිබ්බ ප්‍රදේශ ගොඩක් සීතාව ඇදගත්තාම සහ මහජනයාගේ සහ භික්ෂුන් වහන්සේලාගේ ආදර භක්තිය නැති වුනහම. ඒතොර මේ කෝට්ටේ රාජධානියට ඉතුරුනේ පෘතුගීසීන් විතරයි. හරි. ඒතොර ඔන්න වගේ හේතු හින්දා කෝට්ටේ රාජධානිය එන්න අර රාජධානියක සිට බලකොටුවක් තත්ත්වයට පත් වෙමින් හිටියා. ඒතොර රාජධානි කියන concept එකකින් එයා අයින් වෙලා බලකොටු කියන concept එකේ තමයි හිටියේ. ඔන්න ඔක හින්දා කෝට්ටේ රාජධානිය පරිහානියට පත් වුණා කියලා අපි සලකනවා. හරි. ඒතොර ඔන්න ඔය දේවල් හින්දා සීතාව රාජධානිය නැග්ගා. හරි. හැබැයි ඇයි මේ එහෙම නැගීගෙන ආපු සීතාව රාජධානිය අවුරුදු කීප නැත්නම් බර වසර ගානක් තිබ්බේ නැත්තේ. හරි. ඇයි තිබ්බේ නැත්තේ කියන එක මම කියන්නම් රාජසිංහ රජතුමාගේ සොහනට ගිහිල්ලා. හරි. මේ ඓතිහාසික උරුමය සොයා travel with road runner ඔයාලට පේනවා ඇති මේ ඉදිකිරීම පාව පොඩ්ඩක් නඩත්තු කරන ගමන් තමයි තියෙන්නේ. හරි. ඒතර අපිට අර පරණ තිබ්බ view එකෙන් බලා ගන්න බෑ. මම ඔයගලන්ට ඒක ෆොටෝ එකකින් පෙන්නන්නම් කොහොමද මේ දැන් මේ තියෙන වර්තමාන විදිහට වඩා තිබ්බේ කියන එක. හරි. ඒතර අපේ චාරිකාවේ දෙවන තැන විදිහට අපි ආවා මේ බැරන්ඩි කෝවිලට. හරි. දැන් මේ බැරන්ඩි කෝවිල ඉතිහාසය මම මේ කියාගෙන යන ගමන් කියන්නම් බලාගෙන යන ගමන් අපි ඒක ඇතුළට මෙන්න යනවා. ඇතුළට යනවා. එතකොට එතන අපි රෝඩ් රන් එකමයි ආවේ. හරි. ඒතර මේ හරින් අපි තියාගමු බයිසිකලේ. මේ උඩ තියෙනවා
විස්තරයක් ඒක නම් පේන්නේ නැහැ දැන් මේ වෙලාව. එතකොට මේ පැත්තේ තියෙනවා විස්තරේ මොකද්ද කියන එක. හරි. අපි බලමු. මෙම කෝවිල බැරන්ඩි කෝවිල දුන්න ලද්දයයි කවරෙකු කියන්නේ මේකේ මේ නිර්මාතෘ කවුද කියලා සඳහන් වෙලා නැහැ. හැබැයි රාජසිංහ රජු 1581 82 ඒ කාලය තුලදී හින්දු ඇසියන්ගේ රජතුමා වෙලා තියෙන. ඒතර මම මේ කතාව කියන්නම් මොකද්ද කියලා. ඒක හින්දා එයා දැන් මේ හදපු නැත්නම් එයා ඉදි කරපු දෙයක් කියලා තමයි කියන්නේ. හරි. ඒතර මොකද්ද මේ රාජසිංහ රජතුමාගේ හින්දු කතාව. හරි. දැන් ඔයගොල්ලෝ දන්න විදිහට මේ සීතාව රාජසිංහ කියන්නේ මේවා කෙනෙක්. හරි. කියන්නේ මේ සීතාව රාජසිංහ කියන්නේ බෞද්ධ රජ කෙනෙක්. හරි. ඒතර මිත්‍ර රණශූරෙක් බෞද්ධ රජ කෙනෙක්. ඇයි එයා එකපාරට නැත්නම් එයා ඇයි මේ හින්දු කෙනෙක්ට ආවේ? ඒතකොට මේ ආවා හින්දු කෙනෙක් එයාගේ හින්දු පූජකයෙක්. එම පූජකයා මේ රජතුමාගේ ඔළුව වෙනස් කරනවා. මෙහෙම මේ රාජධානිය නැත්නම් කෝට්ටේ අල්ල ගන්න නම් කොහොමද කරන්න ඕන? කෝට්ටේ අල්ලගන්න දේවල් කරන්න මේ හින්දු දේවල් අපි කළ යුතුයි එහෙම කියලා ඒගොල්ලෝ ඒ රජතුමාගේ ඔළුවට දැම්මා මෙන්න මේ දේවල් කරන්න කිය. ඒතර ඔන්න ඔය දේ හින්දා තමයි රජතුමා පෙළඹුණේ හින්දු ආගම අදහන්න. හරි. ඒතර අපි යන් මේ මොකද්ද මේ රජතුමා කරලා තියෙන දේ කියලා බලන්න. හරි. යංගු අපිට හම්බ වෙනවා මේ පුරාවිද්‍යාවකට අදා කියන්නේ පුරාවිද්‍යාවකින් සංරක්ෂණය කරන කෝවිල. ඔන්න ඔක තමයි කෝවිල. අපි යන් මේ කෝවිලේ තියෙන දේවල් බලන්න මොනවද කියලා. හරි. ඔයාලට පේනවා තනින් තන මේ ගල් කණු වගේ තියෙනවා. මේ දේවල් මොනවද කියලා බලාගෙන යන්න. හරි. ඒතර මේ තියෙන්නේ මේ කෝවිල සදා භාවිත වෙන තමයි කෝවිලේ පිට බැම්ම තමයි මේ තියෙන්නේ. හරි. ඒතර මම මේක පල්ලෙහාන් ගිහලා ඔයාලට පෙන්නන්නම් පස්සේ. හරි. ඒතර දැන්ට මෙහෙම බලන්න පල්ලෙහායින් පෙන්නන්න උදේට. හරි. කට්ටිය තනකොළ ගන්නත් ඇවිල්ලා. හරි. නම් පල්ලෙහාට යන්කෝ එනවා අපිනේ. ඔමෙන් පල්ලෙහාට. හරි එන්න පල්ලෙහාට ආවා. මේ පේනවා ඇති. මේකේ දේවල්. හරි. මේ. ඔය හැම එකේම කැටයමක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි. මම මේකේ ෆොටෝයක් ගන්න ලං කරලා. හරි. මේ හැම එකේම කැටයමක් තියෙනවා. හරි. ඔය හැම එකම මේවයි මේ විදිහම තියෙන එකක්. හරි. දිගටම බලන්න. තියෙන්නේ මේ කියන්නේ මේක මේ හින්දු වාස්තු විද්‍යානුකූලව හරියටම ඉදි කරපු කෝවිලක් කියලා සඳහන් කරන්න පුළුවන්. ඒතර අපි යන් මේ තියෙන දේවල් බලන්න පොඩ්ඩක් මේ වටේට ඉස්සෙල්ලා බලෙමු. ඇතුළට යන් ඊට පස්සේ. හරි. ඒක තමයි කළ යුතු දේ. ඒතර මේ තියෙනවා නිකන් මේ ඉඳ ගන්න ආසන හදලා වගේ. ඒ තියෙන්නේ මේ ගල් කණු. හරි. කියන්නේ මේ ගොඩනැගිලි ඉදි ගන්න භාවිත කරපු කණු තියෙනවා කියලා අපිට දකින්න පුළුවන්. හරි. එතන මේක දොරටුවක් විදිහට සලකන්න පුළුවන්. මේ තියෙන්නේ කෝවිල. හරි. නමුත් දැන් මේ ඔයගලන්ට පෙන්වන්නේ මෙතන තියෙන කණු. මේ කණු තමයි මෙන්න මේ අර උඩ තට්ටු මේ කෑලි කැඩිලා තියෙන ඔයගලන්ට පේනවා. එන්නේ එකේ ඉතුරු වෙච්ච කණු ටික තමයි ওই තියෙන්නේ. හරි. මේ හොඳට කැටයන් කපපුවා තියෙන්නේ ඒවා. ඔන්න පටන් ගන්න තැන මෙන්න ආවා අපි පළවෙනි තැනට. හරි. ඔය උතනක් තියෙනවා කැඩිච්ච හදපු තැන. හරි. දැන් බලන්න මෙතන ගලු ගලින් පාදම ඉදි ගලිට පස්සේ ගඩොල් වලින් තමයි ඉතුරු ටික බෙදලා තින්න මේ ගන්න මේකේ තියෙන කැටයන් ටික. හරි. මේ කැටයන් ටික බලන්න ලස්සන විදිහට තියෙනවා මේවා ඒ කාලේ තිබ්බ වාස්තු විද්‍යාත්මක කොටස විදහා පානවා ලස්සනට. හරි. මේ හැමතැනම තියෙනවා ඒවා. හරි. තොර මේ දේවල් අපි අනාගතයට සංරක්ෂණය කරන්න ඕනේ අතීතයේ මේ පැවතීන ආපු දේ. හරි. තොර මේ තියෙනවා හිතන්න පුළුවන් තැනක්. හරි. තොර අපි යන් උඩට නේද? උඩට යන්කෝ. හරි. යන් උඩට. කොහොම මෙයා? නනග්ගා. හරි. ඔන්න ඇතුළුණා මේ පළවෙනි කොටසට ඇතුළුණා මම. හරි. දැන් අපි දෙවෙනි කොටසට යන්න හදන්නේ. මේ උගලන්ට පේනවා ඇති මම මේ අතර පෙන්නන්න මේ අර උඩ කණු වල කොටස් තමයි මේ වැටලා තියෙන්නේ. හරි. ඒරොන්න ශිව දෙවියන්ගේ පිළිමයකුත් තියෙනවා මෙතන තියලා. පසු කාලීනව තිබ්බයක් වෙන්න ඇති. හරි. මේ වань මේ හැම එකෙම විවිධ කැටයම් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ ශිව නැත්නම් Hindu සංස්කෘතියට අනුව හැඩගැහුණු දේවල් තියෙනවා.
මේ බැරන්ටි කෝවිලක් ඇයි මේක පාවිච්චි කරලා තියෙන්නේ මොකද දැන් අපි බෞද්ධයගේ වන්දනාමාන කරන තැන වගේ හින්දුවගේ වන්දනාමාන කරපු තැන තමයි මේ හරි ඒක තමයි මේ තියෙන්නේ ඒ දේ හරි තුරුන් ඔයගලන්ට පේනවා ඇති මේ පැත්තෙන් අපි ඒක අනිත් පැත්තෙන් එළ බලමු හරි තුරුන්න තියෙනවා කෝවිල මම දැන් ඉන්නේ කෝවිල ඇතුලේ ඉතින් තර වගේ ගල් කණු වලින් ඉවත් කරපු නැත්නම් ඈඩ් කරලා තියපු ඒ කියන්නේ කැඩුනට පස්සේ වයින් කරපු තැන. හරි. ඊට මම ඒවලේ ඉස්සලා පැත්ත පෙන්නුවා වගේ මේ තියෙන්නේ අනිත් පැත්තෙන් බැම්ම. හරි. බැම්ම කුටු මේ තියෙන්නේ. හරි. ඒකට අර පැත්තෙන් බයි. හරි. මෙතනින් පයින් ඉන්නේ පැන්නොත් මැරෙනවා. හරි. ඒ හින්දා අපි මේ පැත්තට මේ බලන්න හොඳ වීව් එකක් බලා ගන්න පුළුවන් ඔයගලන්ට මේ සයිට් එකෙන් ගත්තොත්. ඔයගලන්ට පේනවා ඇති මේ පැත්ත බැම්ම. හරි. මේ පැත්ත බැම්මත් ඒ විදිහටමයි තියෙන්නේ. අර වගේම එකම විදිහට සැරසිලි හදලා තියෙන දැන් මේ තියෙන එක පැත්තකින් මේ කෝවිලට ප්‍රවේශ වෙන මාර්ගයක්. හරි. ඒ අපි අනික් මාර්ගයකට බන මේ මාර්ග උඩක් තියෙන හතර පැත්තෙන් හතරක් තියෙනවා. හරි. කියන්නේ දොරටු හතරක් තියෙනවා මේ තියෙන්නේ උළුව කියන්නේ මේ කණු ඇතුළ වෙන මේ උළුව ඇත්තේ තිබ්බ කණු මේ තියෙන්නේ මේකේ පිටිපස්ස බලන්න මේ හැම තැනකම කැටයම් කොටලා තියෙනවා. හරි. මේ යට උන පොඩ්ඩක් ළඟට යන්නම් මම. හරි. මේ යට හරිය ඊට පස්සේ මේ මැද මේ හැම තැනම ඒ දේවල් තියෙනවා. හරි. පේනවා ඇති කොහොමද තිබ්බේ කියන එක. හරි. එහෙනම් ඔන්න දැන් අපි ඉන්නේ අපේ සීතාව රාජසිංහ රජතුමාද අපි දැන් කතා කරන අපේ මාතෘකාව සීතාව රාජසිංහ රජතුමාගේ සොහොන බලන්න ඇවිල්ලා තමයි ඉන්නේ. හරි. මයි මේ යන්න ආවා මේ රාජසිංහ රජතුමාගේ සොහොන බලන්න. හරි. යා. ඔන්න මේ තියෙන සොහොනට යන පාර අපි දැන් ඔන්න ඒක දිගේ යන ගමන්. හරි. මයි යනවා. හරි. පොඩි පාලමක් තියෙන ඔන්න පාලම දිගෙත් යනවා. හරි. විනීත හැසිරෙන්න ඔන්න අපි රාජසිංහ සොහොනට. හරි. මේක තමයි රාජසිංහ සොහොන කියලා අපිට විස්තර ගන්න පුළුවන් දේ. හරි. මේ දින සොහොන මේක නේද ඇති දෙයක් නෑ. හරි. නිකන් මම මේ බලන්න ආවේ මොකද්ද මේ සොහොන කියලා. හරි. අපි මේකේ තියෙන විස්තරය කියවන්න. මේ ස්ථානයේ ඇති නටබුන් 16 වන සියවසේ ලංකාවේ එක්සේසත් කළ සීතාවක රාවසන් නරපතියා වූ පළමු රාජසිංහ රජුගේ සොහොන් බිමට අයත් බව ජනප්‍රවාදයේ පිළිගැනීමයි. පුරාණයේ කන්දුරට දක්වා වී ගිය ගමන් මාර්ගයේ මෙම ස්ථානයේ උස්සේ වැටී තිබුණි. ජනප්‍රවාද වලට අනුව මහනුවරදී කොනාපු බණ්ඩාර මහනුවර රාජධානියේ පසුව රජු විමුදන් සූරිය සම යුදවේදී පරාජයට පත්ව මහනුවර සිට එන අතරමඟ රුවන්වැල්ලේ පිහිටි පෙතන්ගොඩ රාජකීය උද්‍යානයේ විවේක ගනිමින් සිටියේදී එහි තිබූ විශේෂ වුණ කටුව පදුර කටුවක් කැණී මරණයට පත් වී ඇත.
රාජාවලිය කියන පොතේ සඳහන් වලු ශෝකයේ දනවන ප්‍රකාශය අනුව සීතාව රාජසිංහ රජු රට වැසියන් අතර රාසිංහ දෙවියන් නමින් ප්‍රසිද්ධ විය. මේ රාජාවලිය සඳහන් රාජසිංහ රජුගේ ප්‍රතිරාජයෙකු මහනුවර ප්‍රදේශයේ වීරසුන්දර බණ්ඩාරගේ මරණය සිදු වූ ස්ථානයේ බවද ජනප්‍රවාදයක් වේ. හරි. ඒතකොට මේ ස්මාරකයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා ආශිර්වාද ලෙස නම් කර ඇත. ඉගෙන ළමයි මෙතන මේක සීතාව රාජසිංහ කියලාත් කියනවා. එහෙම නැත්නම් පෙරදින වීරසුන්දර බණ්ඩාරගේ කියලාත් කියනවා. හරි. ඒතකොට මේ වට කරලා තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අන්න ඔය විදිහට අපිට දැක් ගන්න පුළුවන්. හරි. ඒතකොට මේකේ මේ සදාහන් වුණා මාර්ගයක් පෙතංගොඩු වෙන. ඒතකොට මේ රුවන්වැලි පෙතංගොඩු. දැන් මම ආයි පෙතංගොඩු වෙනට යන්න පුළුවන් වුණොත් අද නම් යන්න බැරි වෙයි. යන්න පුළුවන් වුණොත් මම මේක ඔයගලන්ට වීඩියෝ එකක් දාන්නම්. හරි. ඒතකොට මම මෙතෙන්දි කියන්නම් කොහොමද රාජසිංහ රජුරුව කියන්නේ තමයි සීතාව රාජධානිය විනාශ වුණේ කියලා. හරි. ඒතකොට මේ සීතාව රාජධානිය විනාශ වෙන්න හේතු කීපයක් තිබ්බා.